ආයිබෝන් හැමෝටම. අද මම අරගෙන ආවේ අපි හැමෝටම දැක්කත් කටට කෙලවුනන අපි කවුරුත් ආස කරන ඉස්සෝ තෙම්පරාදුවක් හරියටම හදාගන්න විදිය. ඉතින් ඔයා මේ විදිහට ඉස්සෝ හදාගත්තොත් වෙන මොකුත්ම නැතුව මේකත් එක්ක විතරක් හරි ඔයාට බත් පිඟානම වුණත් කන්න පුළුවන්. මේකේ තියෙන ලුණු කෑල්ලක් පවා ඒ තරමට රසට හැදෙනවා. එහෙනම් අපි අද හරියටම ඉගෙන ගමු ඉස්සෝ තෙම්පරාදුවක් හදන හරිම විදිය. ඉතින් අපි මුලින්ම බලමු මේ ඉස්සෝ හරියටම සුද්ධ කරගන්නේ කොහොමද කියලා. ඔයාලගේ ඉස්සගේ ඔළුව මේ විදිහට ගලවලා අයින් කරගෙන එතන ජරාව අයින් වෙනකන් සුද්ධ කරගන්න. ඊට පස්සේ ඔළුවට පිටිපස්සෙම තියෙන පොත්ත මේ විදිහට ගලවලා පීයකින් මේ වගේ පොඩි කට් එකක් දාගන්න. එතකොට මේ වගේ කළු නූලක් ඔයාලට පේන තියෙනවා. ඉතින් ඒක පරිස්සමට ඇදලා අයින් කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට ඉස්සගේ පිටිපස්සේ තියෙන මේ වගේ තදට ඇනෙන කොටස කඩලා අයින් කරගන්නවා. නැත්තම් මේක කනකොට අතේ කටේ ඇනෙන්න ඉඩ තියෙනවා. ඔලු ටික කඩාගත්තට පස්සේ මේ ටික හොඳට සෝදලා සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මම අද ඉස්සගේ සම්පූර්ණ පොත් අයින් කරන්නේ නැතුව තමයි උයන්නේ. එතකොට තමයි ඉස්ස ගොඩක්ම රස. හරි, දැන් අපි මේ ටික මැරිනේට් කරගන්න ඕනේ. ඉතින් මම මේකට ගම්මිරිස් තේ හැන්දා ලුණු තේ හැඳි භාගයක් කහකුඩු තේ හැඳි කාලක් දාගෙන හොඳට මික්ස් කරලා විනාඩි 10ක් පැත්තකින් තියාගන්නවා. විනාඩි 10කට පස්සේ මම මේ වගේ පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට තෙල් මේස හැඳි 5ක් විතර දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඉස්සෝ ටික දාගන්නවා. ඉතින් මේ ඉස්සෝ ටික විනාඩි 3ක් 4ක් වගේ කාලයක් ලා රෝස පාටට හැරෙනකම් බෙද ගන්න ඕනේ. ඉතින් ඉස්සෝ ටික මේ වගේ ලා රෝස පාටට හැරීගෙන එද්දී මම මේකට අපේ සුවඳ කාරක ටික එකතු කර ගන්නවා. මුලින්ම හීනීට කපාගත්ත සුදු ලුණු බික් 4ක්, ඊට පස්සේ කරපිංචා, රම්පේ සහ මේ වගේ දිගට කපාගත්ත අමු මිරිස් කරල් 4ක් දාගෙන විනාඩි 2ක් විතර මීඩියම් හීට් එකේ කලවම් කරගන්නවා. විනාඩි 2කට පස්සේ මම මේකට මේ වගේ හීනියට කපාගත්ත ලොකු ලුණු කෙඩි 2ක් දාගන්නවා. ඉතින් ඔයා මේ ඔක්කොම කරගන්න ඕනේ ලිපේ ගින්දර මීඩියම් හීට් එකේ තියාගෙන. ලුණු ටික වීදුරු පාට වගේ වේගෙන එද්දී මම මේකට දාගන්නවා කෑලි මිරිස් තේ හැන්දක් සහ මිරිස් කුඩු තේ හැන්දක්. ඉතින් මේ ටික දාගෙන තවත් විනාඩි 2ක් මේ වගේ කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ ටික විනාඩි 2ක් විතර කලවම් කරගත්තට පස්සේ මම මේකට සෝයා සෝස් මේස හැන්දක් දාගන්නවා. එක්කම සීනි තේ හැඳි භාගයක් දාගෙන මේ ටික තවත් විනාඩි 2ක් විතර මික්ස් කරගන්නවා. මේ වෙලාවේ ඔයාලා ලුණු බලලා අවශ්‍ය නම් ලුණු ටිකක් දාගන්න. මොකද සෝයා සෝස් වලත් ලුණු තියෙන හින්දා අවශ්‍ය නම් විතරක් ලුණු ටිකක් දාගන්න. හරි, දැන් මම මේකට මුරුංගා කොළ මිටක් මේ විදිහට දාගන්නවා. ඉතින් ඉස්සෝ එකේ තියෙන උෂ්ණගතය යන්නත් එක්කම මේ වගේ මුරුංගා කොළ මිටක් දාගන්න පුළුවන් නම් හොඳයි. ඒත් එක්ක මම මේ වගේ කොටුවට කපාගත්ත තක්කාලි ගෙඩියකුත් දාගන්නවා. ඉතින් තක්කාලි දාගත්තට පස්සේ වැඩි වෙලා තියන්න එපා. තප්පර 30ක් වගේ මික්ස් කරලා ලිප ඔෆ් කරගන්න. නැත්නම් ඉස්සන්ගේ තියෙන ක්‍රන්චි ගතිය නැති වෙලා වතුර ගතියක් එකතු වෙන්න පුළුවන්.
හරි ඉතින් දැන් මම මේ රසම රස ඉස්සු තෙම්පරාදුව හදලා ඉවරයි. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ වෙලාවේ දෙහි බිඳු කීපයක් දාගෙන කලවම් කරගන්න. එතකොට මේකේ රහ තව ටිකක් ඉස්මතු වෙනවා. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න මේ සියලුම ක්‍රියාවලිය කරන්න ඕනේ ලිපේ ගින්දර මීඩියම් හීට් එකේ තියාගෙන. ඉතින් ඔයාලත් මේ විදිහට ඉස්සු තෙම්පරාදු කරලා බලන්න. ඇත්තට මේක මාරම රසයි. ඔයාලා මේ විදිහට ඉස්සු තෙම්පරාදුවක් හදලා බලලා රස කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිව subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එහෙනම් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.